සත්සුමිතුරෝ සහ අතුරුදහන් වූ යුවතිය කතාවේ 10 වෙනි කොටස. වාඩිමෙන වියගෙන් තවත් විස්තර. ඉරිදා දවස ගත වෙලා ගියේ බොහෝම හිමින්. ඉරිදා උදෙන්ම දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය පීටර් සහ ජැනට් ආපහු ගෙදර එමින් හිටියා. ඒ අතර පීටර්ගේ හිතට කිසියම් අදහසක් පහළ වුණා. ඔහු Tamanගේ නැගණිය දිහාට හැරිලා මේ වගේ දෙයක් කිව්වේ ඒ නිසයි. ජැනට්, හෙට අපි පරණ බරු ටිකක් අරන් එලිසබෙත්ගේ ආච්චියම්ම හම්බ වෙන්න යන්න හිතාගෙන ඉන්නේ. අපි එහෙම ගියාම එලිසබෙත් ගැන තවත් විස්තර ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි අපිට අරන් යන්න පරණ බරු ටිකක් හොයාගන්න වෙනවා. අම්මා අපිට ඒ වගේ දේවල් ටිකක් දෙයිද? මම අහන්නේ පරණ රෙදිපිලි වගේ දේවල්. ඔව්, අම්මා ඒකට අකමැති වෙන එකක් නෑ. හැබැයි අම්මගෙන් අහන්නේ නැතුව කිසිම දෙයක් කරන් යන එක හොඳ නෑ නේද පීටර්? අපි මේ ගැන ආයමත් ඇහුවොත් සමහර විට අකමැති වෙන්නත් පුළුවන්. අන්න ඒ ගැන තමයි මමත් හිතුවේ ජැනට්. ඒ හින්දා අපි කබඩ්, රාක්ක වගේ දේවල් අවුස්සලා මොන හරි පරණ දේවල් ටිකක් හොයාගමු. ගෙදර ආවට පස්සේ පීටර් සහ ජැනට් ඕන් කබඩ්, අල්මාරි ආදී අවුස්සමින් පරණ දේවල් හොයන්න පටන් ගත්තා. භාවිතා නොකරන ගොඩක් දේවල් හොයාගන්න ඔවුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. කබඩයක් අවුස්සමින් සිටි පීටර් ජැනට් දිහාට හැරිලා සතුටින් බෙරිහන් දුන්නා. මේ බලන්න ජැනට්, මට පරණ පින්තූර කාඩ් තොගයක්ම හම්බ වුණා. මේ තියෙන්නේ නයා සහ ඉනිමග සෙල්ලම කරන බඩු ටිකකුත්. අපි මේව පාවිච්චි කරන්නේ නැහැනේ. මේ බලන්නකෝ, අලුත්ම වගේ බෝලයකුත් තියෙනවා. අපිට මේවත් අරන් යන්න පුළුවන් නේද? ඕ පීටර්, පරණ බඩු කියන්නේ අලුත් දේවල් නෙවෙයිනේ. අපි මේවා අරන් සූදානම් කරමු. මේ බලන්නකෝ, මට හම්බ වුණ දේවල්. පරණ සෙරෙප්පු දෙකකුත්. මම මේවා දාන්නේ නැහැනේ. ඒ හින්දා මේකත් අරන් යමු. මේ කතා බහ අතරේම ඔවුන් දෙදෙනා පරණ බඩු තොගයක්ම එකතු කරගන්න සමත් වුණා. විශාල පෙට්ටියක් පිරෙන්න තරම් තිබුණු ඒ භාණ්ඩ තොගය දිහා ජැනට් සහ පීටර් බලාගෙන හිටියේ සතුට උතුරන සිත්වලින්. හෙට දිනේ උදාවන තෙක් ඔවුන්ගේ හිත්වලට කිසිම ඉවසිල්ලක් නැති ගානයි. එදා දවසත් නිහඬවම ගෙවිලා ගිහිල්ලා සඳුදා දවසත් උදා වුණා. උදේ වරුවේ පාසල නිම වුණාට පස්සේ ඔවුන්ට සවස් වරුවේ පාසලටත් ඉන්න සිද්ධ වුණා. ජැනට් සහ පීටර් ආපහු ගෙදර ආවේ සවස තේ වේලාව ආසන්න වෙලා. හනික සවස තේ පානය කරපු ඒ දෙන්නා හැකිතරම් ඉක්මනින් පරණ කබඩා කාමරේ පැත්තට දුවගෙන ගියා. මේ වන විට වෙලාව සවස 5ට ආසන්න වෙලා. වැඩි වෙලාවක් ගත වෙන්න ඉස්සර වෙලා සත්සුමිතුරන් පිරිස කබඩාවට ඇතුල් වුණා. ඕන් හැමදෙනාගේම හිතවල තිබෙන්නේ පුදුමාකාර විදිහේ උද්දාමයක්. ටික වෙලාවකට පස්සේ පීටර් උද්දාමෙන් පිරුණු හඬකින් කතා කරන්න වුණා. හොඳයි, මමයි ජැකුයි දෙන්න දැන් බ්‍රැම්බල් කොටේජ් එකට යනවා. මිස් වාඩිගෙන් අපිට අලුත් ආරංචි දැනගන්න පුළුවන් වෙයි කියලාත් මට හිතෙනවා. අපි මේ ගමන ගිහින් එනකම් අනිත් අය වෝන ස්ථාලෙට ගිහිල්ලා එතන ඉන්න. ඔයාලට පුළුවන් නම් ස්ථාලේ වැඩ කරන පින් ළමයි එක්ක කතා කරලා තව විස්තර ටිකක් දැනගන්න. අපේ වැඩේ ඉවරුනාට පස්සේ අපි දෙන්නත් වෝන ස්ථාලෙට එනවා. පීටර්ගේ කතාවෙන් පස්සේ හැමදෙනාම සැලසුමට අනුව විසිර යන්න සූදානම් වුණා. පීටර් පරණ බඩු තමා තිබුණු ලොකු පෙට්ටිය බයිසිකලේ පිටිපස්ස බැඳගත්තා. ඊට පස්සේ ඔහු සහ ජැක් බ්ලැක්බෙරි පටු මාවත දිගේ බයිසිකල් පදින්න පටන් ගත්තා. අනිත් පිරිස වෝන අශ්ව ස්ථාලයේ තිබෙන කඳුකරය බලා බයිසිකල් පැදගෙන ගියා. බ්‍රැම්බල් කොටේජ් නිවස අසලට පීටර් සහ ජැක් බයිසිකල් නතරකට නිවසේ ඉතිරිපස දොර අසලට ලං වුණා. ඊට පස්සේ පීටර් සෙමෙන් දොරට තට්ටු කෙරුවා. මිස් වාඩියා આવොත් නම් මොන තරම් හොඳද කියලත් ඔහුට ඒ වෙලාවේදී හිතුණා.
මිස් වාඩි නොමැතිව සෝනින් මහත්මිය පැමිණ දොර විවෘත කළහොත් ඇගෙන් කිසිම දෙයක් දැනගන්න අවස්ථාවක් නොලැබෙයි කියලත් පීටර්ගේ හිතට බයයි. පීටර් හිතපු විදිහටම වාඩිමින විය ඇවිත් දොර විවෘත කෙරුවා. ළමුන් දෙදෙනා දුටු නිසාදෝ ඇගේ මුහුණේ අපූර්ව හිනාවකුත් ඇඳුණා. ඊට පස්සේ ඇය ගොඩාක් හිතවත් විදිහට මෙහෙම කිව්වා. ඔයාලා තවත් බඩු තොගයක්ම අරන් ඇවිත් මේ ගැන ස්තුති කරන්න මගේ ළඟ වචන නැහැ. සෙනසුරාදා ඔයාලා අරන් ආපු බඩු තොගය දැකලා සෝනින් මහත්මිය ගොඩාක් සතුටු වුණා. මම මේවත් එයාට දෙන්නම්. බලන්නකෝ සෝනින් මහත්මියට තවම අසනීපයි. පව් අහිංසක ගැහැණු කෙනා. අපිටත් ඒ ගැන හරිම දුකයි. ඒක නෙමෙයි මිස් වාඩි. එලිසබෙත් ගැන තවම ආරංචියක් නැද්ද? පීටර් උනන්දුවෙන් අහද්දී වාඩි මිනවිය කටහඬ බාල කරලා රහසක් කියන්නක් මෙන් මේ වගේ උත්තරයක් දුන්නා. කිසිම ආරංචියක් නැහැ. පොලිසිය නම් කියන්නේ එයා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා කියලා. ඒ වුණාට එලිසබෙත් අතුරුදහන් වෙලා නැහැ. මොකද එයා ඊයේ රෑත් කෙටරින්ගල කෑම අරන් ගිහින් තිබුණා. වාඩි මිනවියගේ මුවෙන් පිට උනේ පීටර් පෙරම් පුරමින් බලා සිටි ආරංචියයි. හිත පුරා සියුම් සතුටක් ගලාගෙන යද්දී පීටර් විශ්මයෙන් වගේ මෙහෙම ඇහුවා. ඔය ඇත්තමද මිස් වාඩි? එලිසබෙත් ආයිමත් ඇවිත් තිබුණද? ඔයා ආයව දැක්කේ නැද්ද? එහෙම නැතිනම් මොනවා හරි ලියුමක්වත් තියලා ගිහින් තිබුණේ නැද්ද? නැහැ. එයා පුංචි සලකුණක්වත් තියලා ගිහින් නැහැ. සිද්ධ වෙලා තිබුණ එකම දේ නම් කුස්සියේ තිබුණු කෑම්බීම තොගයක්ම අතුරුදහන් වුණ එක විතරයි. හැබැයි ඒකත් හිතා ගන්න බැරි තරම් පුදුමයි. මොකද මම ගේ හැම දොරක් ජනේලයක්ම හොඳට වහලා නිදාගන්න ගියේ. එයා කොහොම ගේ ඇතුළට ආවද කියලා හිතා ගන්න බෑ. ටිකක් උත්සාහ කළොත් ගේ පැත්තකින් තියෙන දොර නම් අරින්න පුළුවන්. හැබැයි ඒ දොරත් හොඳට වහලායි තිබුණේ. වාඩි මිනවිය දිගින් දිගටම කියාගෙන යද්දී පීටර් සහ ජැක්ගේ හිතවලට ඇති වුණේ හරිම පුදුමයක්. ඒ අතර පීටර් බැලෑරුම් විදියට මෙහිම ඇහුවා. මිස් වාඩි මේ සිද්ධිය ඇහුවට පස්සේ පොලිසිය මොනවද කියන්නේ? ඒ අය කිසිම දෙයක් කිව්වේ නැහැ. සමහර විට මේ සිද්ධියේදී මමත් එලිසබෙත්ට උදව් කරනවා කියලා ඒ අය සැක කරනවා ඇති කියලා මට හිතෙනවා. අනික පොලිසිය මේ කිමුර කරන්න කවුරුවත් යොදවන්නේ නැත්තේ ඇයි? එහෙම කෙරුවා නම් ඒ අය අහිංසක එලිසබෙත්ව ලේසියෙන්ම අල්ලගන්න තිබුණා. එහෙම දෙයක් වුණා නම් එලිසබෙත් ආරක්ෂිතව ඉන්නවා කියලාවත් වයසක කාන්තාව හිත හදාගන්න තිබුණා. කිසිම සැකයක් නැහැ. අදින් පස්සේ මේගේ වටේටම පරීක්ෂා කරන්න පොලිසිය කෙනෙක් යොදවයි. එලිසබෙත් ගෙදරට ඇතුල් වෙන්නේ රහස් පාරකින් කියන එක නම් සහතිකයි. ඒ හින්දා ගේ වටේටම පොලිසිය ඉන්නවා කියන එක ගැනත් එලිසබෙත් දැනගනි. එහෙම නෙමෙයි මිස් වාඩි. ඔයාට බැරිද ටිකක් ඇහැරගෙන ඉඳලා එලිසබෙත්ව අල්ලගන්න? පීටර් එහෙම දෙයක් කියද්දී වාඩි මිනවියගේ දැස පුරා මහා පුදුමයක් ගලාගෙන ගියා. ඊට පස්සේ එයා කතා කරන්නුනේ ඒ පුදුමයෙන්මයි. ඔයා කියන්නේ පුදුම කතාවක් තමයි. මම කොහොමද තනියෙන් මේ වගේ දෙයක් කරන්නේ? ගේ වටේටම තියෙන දොරවල් ජනෙල් හැම එකක් ගැනම විපරමින් බලාගෙන ඉන්න මට තනියම අමාරුයි. රෑ තිස්සේ නිදි මරාගෙන ඒ වගේ තීරමක් නැති දෙයක් කරන්න මම නම් නිකමටවත් හිතන්නේ නැහැ. හොඳයි මිස් වාඩි. අපි එහෙනම් යන්න. කොහොම වුණත් වැඩි දවසක් යන්නේ ඉස්සර වෙලා එලිසබෙත්ව හම්බ වෙයි කියලා මට හිතෙනවා. එයා මේ වෙනකොට හැංගිලා ඉන්නේ හරිම අනාරක්ෂිත තැනක වෙන්න ඕනේ. ඒ නිසා ඉක්මනින්ම හම්බ වෙනවා නම් ගොඩක් හොඳයි. පීටර් එහෙම කිව්වා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා වාඩි මිනවියට ආයිබෝවන් කියලා ආපහු එන්න පිටත් වුණා. ඒ අතරතුරේදී පීටර් ජැක් දිහාට හැරිලා මේ වගේ දෙයක් කියන්න පටන් ගත්තා. ජැක්, අපි අද රෑම එලිසබෙත්ගේ ආච්චි අම්මගේ ගේ ළඟට ගිහිල්ලා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. එහෙම දෙයක් කෙරුවොත් මොනවා හරි හොඩුවාවක් හොයාගන්න අපිට බැරි වෙන එකක් නෑ. එලිසබෙත් ආවොත් අපිට යාව අල්ලා ගන්න පුළුවන් වෙයි. හැබැයි අපි මේ ගැන පොලිසියට කියන්න හොඳ නෑ.
එලිසබෙත් හම්බ වුණොත් අපි ආවත් එක්කගෙන ආච්චිම්ම හම්බ වෙන්න ගිහින් සිද්ධ වුණ හැමදේම කියන්න ඕන. අන්න ඒක නම් නියම අදහස පීට. අපි දැන් ඉස්තාලෙට යමු. අනිත් අය අපි එනකම් බලාගෙන ඇති. මොනවද ඔට්ටු? අතරේ අපි කරන්න හිතාගෙන ඉන්න විපරමට සහභාගී වෙන්න ඒ අයත් එක පයින්ම කැමති වෙයි කියලා මට සහතිකයි. ජැක් උනන්දු වෙන්නේ එහෙම කියලා බයිසිකලයේ තවත් වේගෙන් ඉදිරියට පදින්න පටන් ගත්තා. එහෙනම් 11 වෙනි කොටසෙන් ආයෙත් හමු වෙමු.